ඔයත් කැමතිද ෆ්‍රී හම්බ වෙන AI සිග්නල් වලින් ට්‍රේඩ් කරන්න? මම අද කතා කරන්නේ අන්න එහෙම මාතෘකාවක්. ඉතින් මේ වීඩියෝ එක YouTube එකේ තියෙන පළවෙනි වීඩියෝ එක. මේ වෙබ්සයිට් එක ගැන මේ වෙනකන් කවුරුත් වීඩියෝස් කරලා නැහැ. මේක තමයි පළවෙනි වීඩියෝ එක. ඉතින් මාස ගානකට පස්සේ තමයි මේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නේ. ඉතින් ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ආදරණීය යාළුවෝ හැමෝම අදත් අපේ YouTube channel එකට. ඉතින් මේ කතා කරන්නේ Deriv කියන ට්‍රේඩින් platform එකට අදාළව අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු X trading AI කියන platform එක. මේක trading platform එකක්. මේක Deriv එකම තමයි. වෙනසකට තියෙන්නේ Deriv එකේ පරණ site එකට වඩා ගොඩක් indicators තියෙනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය indicators අපිට add කරලා දෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම AI support එක ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ AI වලින් ඇනලයිස් කරලා දෙනවා මේ වෙලාවේ මොකද්ද හොඳ ගන්න එන්ට්‍රි එක කියන එක percentage එකක් විදියට. ඉතින් මේ ගැන තමයි අද කතා කරන්නේ. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව රැඳිලා ඉන්න අපිත් එක්ක. මම කියලා දෙන්නම් කොහොමද මේ සයිට් එකේ ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් හොයන්න කියලා. හරි. ඉතින් මේ සයිට් එකට යන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එක හරහා යන්න. එතකොට අපිට පුළුවන් අපි හරහා ආපු ට්‍රේඩර්ස්ලාට ස්පෙෂලි වෙන්න ඕන දේවල් අපි හරහා කරලා දෙන්න. ඒ කියන්නේ ඇඩිෂනල් ඉන්ඩිකේටර්ස් ඕන නම් ඔයාලා කැමති ඉන්ඩිකේටර්ස් තියෙනවා නම් ඇඩ් කරලා දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට සපෝට් එක ලයිව් දෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේක Deriv එකම තමයි. ඒකට හේතුව එහෙම කියන්න මේ Deriv එකේම platform එකක්. ඔයාලා Deriv එකේ username password ම පාවිච්චි කරලා මේකට log වෙන්න තියෙන්නේ. මේකේ අලුතෙන් account හදන්න දෙයක් නැහැ. මේකට log වුණාම ඔයාලට පෙන්නන්නේ ඔයාලගේ Deriv එකේ තියෙන real balance එක සහ Deriv එකේ තියෙන demo balance එක ඒ විදිහටම පෙන්නනවා. profit කරන ඒවා මේ platform එකේ profit කරන dollars Deriv account එකෙත් බලන්න පුළුවන් මේකෙත් බලන්න පුළුවන්. හැබැයි deposit withdrawal කරන්න වෙන්නේ Deriv account එක හරහා. එතකොට මේකේ මේ තියෙන විශේෂත්වය තමයි මේ AI support එක හරහා ට්‍රේඩ් කරන එකත් additional indicators එක්ක හොඳ signal එකක් ගන්න, හොඳ confirmation එකක් ගන්න හැකියාව තියෙන එකත්. right. ඉතින් description එකේ තියෙන link එක හරහා ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මම මේ link එක මෙතන copy කරගෙන තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මේකේ mobile app එකක් තියෙනවා. ඒක නම් මම ඉස්සරහට කියන්නම්. right. මම මේ link එක copy කරගෙන මම මේ link එක හරහා මේ website එක ඇතුළට යනවා. right. මෙහෙම තමයි මේක පෙන්නන්නේ X trading AI කියලා. මේ link එක හරහා මෙහෙම පෙන්නන්නේ. එතකොට මෙන්න මෙතන පෙන්නනවා login කියලා. මේ sign up කියලා තියෙන ඔයාලට Deriv account එකක් නැත්නම් මේ sign up button එක හරහා යන්න පුළුවන්. එතකොට මේ sign up button එක click කරාම ඔයාලා යන්නේ Deriv platform එකට අලුතෙන් account එකක් හදන්න. ඉතින් Deriv account එකක් නැති කෙනෙක් ඉන්නවා නම් මම යාලට වෙනම වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට කොහොමද Deriv account එකක් හදන්නේ කියලා. එතකොට මේක හරහා එන්න ඕනේ නැහැ. Deriv එකේ account එකක් හදලා ඒ username හෝ email password හරහා ඔයාලට මේ X trading AI කියන එකට log වෙන්න හැකියාව තියෙනවා. right. මම මෙතන මේ login කියන එක click කරාම මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. right. මේකට හේතුව මම password save කරලා තියෙන්නේ. username password save කරලා තියෙන්නේ. එහෙම නැති කෙනෙකුට මෙතන username email හරි password එක එක්ක මේකට log වෙන්න දෙනවා. right. මම මෙතනින් continue to X trading AI කියලා දුන්නාට පස්සේ මේක log වෙලා මේ X trading AI කියන account එක ඇතුළට යනවා. ඔයාලට බලන්න පුළුවන්. මෙතන මේ real account එකේ $122ක් තියෙනවා. demo එකේ මේ 9000 ගාණක් තියෙනවා. right. එතකොට මම මෙතනින් Deriv එකට log වුණාට පස්සේ Deriv එකට log වුණාට පස්සේ අපි බලමු මගේ Deriv account එක. right. මම මේ email එකෙන්ම තමයි Deriv එකටත් log වෙන්නේ. එතකොට මම ඔයාලට පෙන්නන්න හදන්නේ මේ බලන්න. මේ මගේ Deriv account එක. Deriv account එකෙත් මට තියෙන්නේ $122.79යි. මේකේ තියෙන්නේ මේක 122.76ක් පෙන්නනවා. 7 ගානක වෙනසක් පෙන්නනවා. නෑ මේ 76 හරි. මේ total එකනේ. මේ total කියන්නේ මගේ මේ MT5 එකේ මෙතන 713ක් තියෙනවා. ඒකත් එක තමයි 89 නැත්තම් මෙතන 122.76යි. මෙතන 122.76යි. demo account එක බලන්න අපි යන්. එතකොට ඔයාලට ඒකත් මට ඔප්පු කරන්න පුළුවන්. demo account එක ඇතුළට ගියාම Deriv එකේ ඒකෙත් මෙතන පෙන්නන්නේ demo එකේ $9,985.749යි. මේකේ demo එකේ පෙන්නන්නේ 9,985.749. කියන්නේ මේ වෙබ්සයිට් දෙකම එකයි. වෙනසකට තියෙන්නේ මේ X trading AI කියන එකේ AI support එක හම්බ වෙනවා. additional indicators ගොඩක් තියෙනවා. ගොඩක් success signal දෙන. right. හරි. මම දැන් මේක පොඩ්ඩක් ඔයාලට explain කරන්නම්. මේ interface එක කොහොමද කියලා. මේකත් Deriv එක වගේම තමයි. මෙතනින් ඔයාලට පුළුවන්
කැමති මාකට් එක සිලෙක්ට් කරගන්න right මාකට් එක යන පැත්ත මේ වෙනකොට මේකේ පොඩ්ඩක් පේන්නනවා මාකට් එක මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන් right volatility 100 index ඊට පස්සේ මෙතනින් ඒ අදාළ මාකට් derivative එකේ තියෙන සියලුම මාකට් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් right ඊට පස්සේ මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලට පුළුවන් මේක candle වලට වෙනස් කරගන්න 1 minute 2 minute 10 15 1 hour 4 hour 1 day වෙනකන් වෙනස් කරගන්න පුළුවන්. ඒතකොට මෙතන candles වර්ග වෙන වෙන ඒවා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. right ඒ ඕන candle එකකට ඔයාලට මේක chart එක වෙනස් කරගන්න හැකියාව තියෙනවා. right මේ විදිහට candle chart එක හදාගත්තට පස්සේ මම මේ කෙටියෙන් ඔයාලට කියන්නේ right ඊට පස්සේ මෙතන තියෙනවා indicators. මේක තමයි වැදගත්ම දේ. active indicators කියන තැනට ආවම මෙතන active indicators පෙන්නනවා. දැනට මේකේ active නැති නිසා indicators මුකුත් පෙන්වන්නේ නැහැ. ඊළඟට මෙතන X trading AI කියන pro කියන මෙතනට ආවට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා RSI මේ අලුත් indicators මේවා මේ TT scalper මේවා මේ derivative එකේ නැති indicators right මේක අපිට මේ ප්‍රීමියම් කියලා තිබ්බට මේකේ ප්‍රීමියම් නෑ මේක ෆ්‍රී ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම ක්ලික් කරාම ඔයාලට මේ ඉන්ඩිකේටර් එක මෙහෙම ඇඩ් වෙලා පෙන්නනවා right දැක්කද මේ විදිහට මේ ඉන්ඩිකේටර් එක ඇඩ් වෙලා පෙන්නනවා ඊට පස්සේ මෙතන ඇක්ටිව් ඉන්ඩිකේටර්ස් වල ඒක තියෙනවා ඔයාලට අයින් කරනවාට අයින් කරන්න settings වෙනස් කරනවා settings වෙනස් කරන්න ඒ දේවල් කරන්න හැකියාව තියෙනවා right මෙතන තියෙන ඕන ඉන්ඩිකේටර් එකක් ඔයාලට ඇඩ් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ඕන එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේවට අදාළ ස්ට්‍රැටජිස් මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. මම දැනට මේ කරන්නේ මේ platform එක මේ interface එක ඔයාලට introduce කරලා දෙන එක. ඊළඟට මේ momentum කියන තැනට ආවම awesome oscillator MACD මේ හැම ඉන්ඩිකේටර් මේ Fisher transform මේ හැම එකක්ම තියෙනවා. derivative එකේ තියෙන ඒවා සහ නැති ඒවා තියෙනවා. මේ trend කියන එකට ආවට පස්සේ මේ සෑහෙන indicators මේකේ තියෙනවා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. right මේ ගොඩක් indicators තියෙනවා. ස්මාර්ට් මනි ඉන්ඩිකේටර් මෙතන මේ ඔයාලට මේක බලන්න පුළුවන් ඔයාලා දන්නවා ඇති high 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 low low high low low කියලා තියෙනවා මේ ඒ concept එක තියෙන්නේ. එතකොට මේකෙදි automatically මේ high high හැදෙන තැන් පෙන්නනවා high low හැදෙන තැන් පෙන්නනවා right high high හැදෙන තැන් මේ වගේ මෙතන low high හැදෙන තැන් පෙන්නනවා low low හැදෙන තැන් පෙන්නනවා. එතකොට මේ ඉන්ඩිකේටර් එකෙන් ඔයාලට ඒ support එක ගන්න හැකියාව තියෙනවා right ඒ වගේ ගොඩක් වැදගත් ඉන්ඩිකේටර්ස් මේ platform එකේ මේ වෙබ්සයිට් එකේ තියෙනවා මේක හරහා ට්‍රේඩ් කරද්දි right ඊට පස්සේ මෙතන මේ මාකට් එක zoom out කරන්න තියෙන්නේ ඊට පස්සේ මෙතන ඔයාලට තියෙනවා ඔයාලගේ trading categories ටික right මේ multiplier accumulator mature diff awanda even not touch no touch turbo rise fall higher lower මේ හැම එකක්ම derivative එකේ තියෙන හැම එකක්ම ඔයාලට මේකේ පෙන්නනවා. එතකොට දැන් අපි හිතමු ඔයාලා rise and fall කරනවා කියලා. එතකොට ඔයාලට මෙතනින් rise and fall කියන එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන tick minute දෙක තියෙනවා. මේ tick නම් tick 5 4 3 2 1 මේක මාරු කරගන්න පුළුවන්. minute වලට එනවා නම් minute වලට ඇවිල්ලා minute ගාන වෙනස් කරගන්න හැකියාව තියෙනවා. right ඊට පස්සේ ස්ටේක් අපි සාමාන්‍යයෙන් pay out කියන එක යන්නේ නැහැ ස්ටේක් කියන එක යන්නේ. ඒතර ස්ටේක් කියන එකට ආවට පස්සේ මෙතන ඩොලර්ස් ගාන අඩු වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන allow equal tick එක enable කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට ඔයාලට වැදගත්ම තේ තමයි මේකේ AI support එක මොකක්ද කියලා කියන එක. right මම දැන් ඒක තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. right මෙන්න මෙතනින් අපිට මේ arrow එක click කරලා අදාළ method එකේ විස්තරය බලා ගන්න පුළුවන්. දැන් මම rise and fall නේ select කරලා තියෙන්නේ. මම ටික් එකකුත් ඔයාලට පෙන්නන්නම් right rise and fall select කරාම මෙන්න මෙතන පෙන්නනවා rise and fall 152යි AI suggest fall on the next few ticks right එතකොට මේ කියන්නේ AI එකෙන් දෙන සිග්නල් එක තමයි 152ක ප්‍රතිශතයක් තියෙනවා ඊළඟ ටික් කිහිපයේ මාකට් එක පල්ලෙහාට යන්න. ඉතින් මේ පල්ලෙහාට පෙන්නනවා. ඉතින් ටික් වල පල්ලෙහාට පෙන්නනවා. එතකොට දැන් මේක 153යිනේ. අපි සාමාන්‍යයෙන් මේක 150 ගණන් තියෙද්දි මේක ඉන්ට්‍රිස් ගන්නෙ නැහැ. මේක එනවා 185 90 95 එන්න එහෙම එනවා. ඒ අවස්ථාවේදී තමයි අපි සාමාන්‍යයෙන් AI support එක හරියටම හරි කියන තැන ඉන්නේ. ලොකු percentage එකක්. ඒක rise වෙන්න පුළුවන් fall වෙන්න පුළුවන්. දැන් මේක rise නේ. දැන් මෙන්න rise පැත්තට 151ක් බරයි. නමුත් මේක 151 නෙමෙයි 185න් 90න් උඩ එනකොට තමයි අපි මේක මේ විදිහට ගන්නෙ. ඒතකොට ඒ වගේම අපිට පුළුවන් මෙතන indicators add කරගෙන indicators වලින් දෙන
සිග්නල් එකත් එක්ක මේ සිග්නල් එක බලලා කන්ෆර්මේෂන් දෙකක් තුනක් අරගෙන එන්ට්‍රි එකක් ගන්න. ඒක තමයි ගොඩක් සක්සස්ෆුල් වෙන්නේ. ඒ කියන්නේ ඉන්ඩිකේටර්ස් අපි දන්න අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරද්දී ඉන්ඩිකේටර්ස් ඇඩ් කරනවානේ. මේ ඉන්ඩිකේටර්ස් ඇඩ් කරලා ඉන්ඩිකේටර්ස් වලින් දෙනවා ඔන්න මේක මාකට් එක ඩවුන් වෙනවා. ඒ වගේම AI එකෙන් මෙතන දෙනවා 185ක් මාකට් එක ෆෝල් වෙන්න පුළුවන් කියලා. අන්න එතනදී අපිට බය නැතුව ෆෝල් එකක් පර්චේස් කරන්න හැකියාව තියෙනවා. ඒකට ඒ විදිහට තමයි මේකේ AI සපෝට් එක ගන්න. මේ වෙනකොට ෆෝල් පැත්තට 163ක බරක් තියෙනවා. ඒ කියන්නේ 163ක් ෆෝල් වෙන්න පුළුවන් කියන තැන තමයි මෙයා සජෙස්ට් කරන්නේ. රයිට්. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ටික් වලට ආවොත් රයිට් මම even not ගන්නම්කෝ. ටික් වලට ආවොත් මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. රයිට්. එතකොට even not කියද්දි මෙන්න මෙතන මේ තියෙන්නේ. even not කිව්වම මෙතන even numbers එක දැන් last digit like to be odd. right odd number එකක් එන 192ක හැකියාවක් තියෙනවා. odd number එකක් එන්න. right. එතකොට මෙතන අපි මෙතන ටික්ස් ගන්න වෙනස් ටික්ස් ගන්න හදාගත්තා. මේක ටික් එකක් වගේ දාගන්න. එහෙම ගැටලුවක් නැහැ. ඔයාලා මේක ඩෙමෝ එකේ එක්ස්පෙරිමන්ට් කරන්න. right ඩෙමෝ එකේ එක්ස්පෙරිමන්ට් කරන්න ටික් එකද මේකේ හරියට එන්නේ ටික් පහද එන්නේ. මේක ඩෙමෝ එකේ එක්ස්පෙරිමන්ට් කරලා රියල් එකට ඇප්ලයි කරන්න. දැන් මේ 185ක percentage එකක් තියෙන odd number එකක් එන්න. right odd number එකක් එන 185ක percentage එකක් තියෙනවා. එතකොට මේවයි සාමාන්‍යයෙන් අපි even not කරද්දී අපි දන්නවා සාමාන්‍ය strategies අපි use කරලා තියෙනවා derivative එකේ. එතකොට ඒ වගේ strategy එකක් එක්ක දැන් odd එකට එන strategies තියෙනවානේ අපි කලින් කරපු odd එකට එන strategy එකක් ඔළුවේ තියාගෙන මේක තමයි strategy එක කියලා බලන්න AI එකෙන් මේක even තියෙන්නේ. even ගන්න නම් මෙන්න මේක තමයි strategy එක. බලන්න 185ක් 90ක් විතර මේකේ even වෙන percentage එකක් තියද අර අපි බලපු strategy එකත් එක්ක බලලා මේක purchase කරන්න. right හොඳ winning accuracy එකක් තියෙනවා මේ platform එකේ. ඒකයි මම කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න මේ තියෙන last digit status for the last 100 ticks on. right ඉතින් මේ හැමදේම ඔයාලට බලන්න පුළුවන්. දැන් මෙතන අපි එමු O1 එකකට. right O1 එකට එමු. one day එකට ඇවිල්ලා මෙතන LDP එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. මේක 5 කියලා බැලුවොත් අපිට මෙතන O1 right මේ තියෙන O1 එක මේ වෙනකොට over last digit over 2 over 3. ඒ කියන්නේ මේ තුනට උඩින් යන percentage එක තියෙනවා. මෙන්න මේක තමයි බලන්නේ. right 157ක් තියෙනවා තුනට උඩින් යන. එතකොට මේ 3 කියන එක තමයි අපි මෙහෙම දාගන්න ඕන. right ඔන්න දැන් 4. හතර තියෙදි 4 කියන එකට දැම්ම 170ක් තියෙනවා 4ට උඩින් යන. එතකොට අපිට 4ට උඩ එකක් O එකක් පර්චේස් කරන්න හැකියාව තියෙනවා. මොන දැන් 5 වුණා. එතකොට අපි 5ට O. එතකොට මේක 150යි. මේක බලන්න ඕන පොඩ්ඩක් වැඩි පැත්තට. right මම අර කියලා තියෙන වගේ percentage එක වැඩි පැත්තට තමයි අපි මේක බලන්නේ. එතකොට මෙතන මේ number එක select කරගන්න පුළුවන්. කියන්නේ මේ තියෙන LDP එක 6 select කරා 6ට උඩින් යන 100ට මෙන්න 7 4 උඩින් යන 192ක අවස්ථාවක් තියෙනවා ඊළඟ එක. right අන්න ඒ වගේ තමයි මේක මේ O1 කියන එකේ වැඩ කරන්නේ. right ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ platform එක වැඩ කරන්නේ. ඔයාලට මේකේ ලොකු දේවල් කරන්න පුළුවන්. දැන් ගොඩක් අය rise and fall කරන කට්ටිය ඉන්නේ. multiplier කරන කට්ටියත් ඉන්නවා. එතකොට ඔයාලට මම හිතන්නේ ගොඩක් පැහැදිලි වෙන්නේ නැති විස්තරේ මේ platform එකේ. right ඔයාලා මේ rise and fall ඉඳලා වෙන මොනවා හරි trade type එකකට ගිහිල්ලා ආයි ආවොත් මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට පොඩ්ඩක් refresh කරලා ගන්න. එතකොට ඒක හරියනවා. කොහොමත් අපි එක trade එකක් ඉවර වෙලානේ ඊළඟ trade එකට එන්නේ. එතකොට ඒක හරියනවා මෙන්න මේ වගේ. ආය rise and fall කරලා වෙන එකකට යනකොට අර විදියට market එක වෙනස් වෙලා තියුණොත් බය නැතුව refresh කරන්න ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් මම හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි ඇති මේකේ මේ වැඩ කරන විදිය X Trading AI කියන AI platform එකේ මේක තමයි පළවෙනි වීඩියෝ එක. මීට කලින් වීඩියෝස් කරලා නැහැ කවුරුවත් YouTube එකේ මම දන්න තරමින්. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා මගෙන් අනිවාර්යෙන්ම අහන්න. ඒ වගේම මේකේ මේ ඔයාලා earn කරන dollars ගාන කෙලින්ම යන්නේ ඔයාලගේ derivative එකේ account එකට. මේක loss වුණොත් නැති වෙනවා. profit වුණොත් මේක වැඩි වෙනවා. එතකොට deposit withdrawal කරන්නේ මෙන්න මේ mother account එක හරහා. මේ derivative account එක හරහා තමයි deposit withdrawal කරන්නේ. මේකට තමයි සල්ලි එකතු වෙන්නේ. මේ profit කරන සල්ලි.
ඒතර මේ හරහා යන්න තියෙන්නේ. මේකත් සේම්. එතකොට ඔයාලා මේකට ලොග් වෙන්න ඕනේ. ලොග් අවුට් වුණාට පස්සේ ලොග් වෙන්න ඕනේ. ඩෙරිව් එකේ ඔයාලගේ ඩෙරිව් එකේ රියල් ඩෙරිව් එකේ යූසර් නේම්, ඊමේල්, පාස්වර්ඩ් දීලා තමයි ලොග් වෙන්න ඕනේ. ඔයාලට ඩෙරිව් එකක් නැත්නම් අලුතෙන් ඩෙරිව් account එකක් හදලා තමයි මේකට එන්න වෙන්නේ. ඩෙරිව් account එකක් නැති කෙනෙකුට Xtrading AI එකේ වැඩ කරන්න බෑ. right? ඉතින් 100% මේක ට්‍රස්ට් කරන්න පුළුවන් සයිට් එකක්, ගැටලුවක් නැහැ. ඉතින් වැඩ කරගෙන යනවා. මේ වෙනකොට අපේ ගොඩක් අය දැනට මේක එළියට දාලා නැහැ. අපි දන්න අය මේක වැඩ කරනවා. ඉතින් මේක පළවෙනි පාරට මම හිතන්නේ මගේ WhatsApp group වල ඉන්න අයට මම මේක explain කරා. ඒගොල්ලෝ දන්නවා ඇති. ෆෝන් එකෙන් කරන විදිය මේක ෆෝන් එකෙන් කරන්න පුළුවන්. මේක ඇප්ලිකේෂන් එක තියෙනවා. ඉතින් මම ඒක ගැනත් වීඩියෝ එකක් අරන් එන්නම් ඉස්සරහට. Xtrading AI කියලා Play Store වල search කරලා ඇප්ලිකේෂන් එක download කරගෙන deriv එකට දීපු username password දීලා මේක වැඩ කරගෙන යන්න හැකියාව තියෙනවා. right? ඉතින් Apple වලට තාම හදලා නැහැ. iPhone වලට ඒකත් ඉක්මනටම හදලා දෙන්නම්. ඒගොල්ලෝ ඒක කරලා දෙයි. ඉතින් ඒක ආවම මම ඒක ගැනත් ඔයාලට explain කරන්න. ඉතින් Android එක කරගන්න බැරි කෙනෙක්. මේ වගේම තමයි platform එක. දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් තිබුණා. deriv එකේ වැඩ කරන්න බෑ ෆෝන් එකෙන්. ඒකට හේතුව ඉන්ඩිකේටර් සෙට් කරන්න දෙන්නේ නැහැ. හැබැයි මේ Xtrading AI හරහා ඔයාලා ආවොත් මේකේ ඕන ඉන්ඩිකේටර් එකක් ඔයාලට ෆෝන් එකට ඇඩ් කරගන්න පුළුවන්. ෆෝන් එකට ඇඩ් කරලා මිනි ට්‍රේඩින් ඕන දෙයක් මේකේ කරන්න හැකියාව තියෙනවා. right? ඒ නිසා මේ ඒක ගොඩක් සාර්ථකයි. ෆෝන් පාවිච්චි කරන අය PC එකක් නැති අය හැමෝටම PC නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේ app එක download කරගෙන ඒ වැඩේ කරන්න. ඉතින් app එක download කරගෙන app එකේ යනකොට referral code එකක් ඉල්ලනවා. ඒ referral code එකට අනිවාර්යයෙන්ම මෙන්න මේ BQVOWC කියන එක දෙන්න. BQVOWC කියලා මෙන්න මේ referral code එක දෙන්න. ඒක දීලා log වෙන්න. එතකොට ඔයා අපේ team එකේ member කෙනෙක් විදියට මේකේ log වෙනවා. ඔයාලට අපේ support එක 100% ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි වැඩේ කරන් යන්නේ. මොනවා හරි අපහැදිලි තැනක් තේරෙන තැනක් තියෙනම් අහන්න. මගේ WhatsApp numbers මම display කරලා තියෙන වීඩියෝ එකේ සහ description එකේ මම ඔයාලට කියලා දෙන්නම් ඒ කොහොමද අපහැදිලි තැන පැහැදිලි කරගන්නේ කියලා. right? ඉතින් මම හිතන්නේ වීඩියෝ එක පැහැදිලි ඇති, තේරෙන්නේ නැති, නොතේරෙන තැන් අහන්න. description එකේ link එක තියෙනවා. link එක හරහා log වෙන්න. log වෙලා ඔයාලගේ username password දීලා deriv එකට අදාළ Xtrading AI එකට log වෙලා ඔයාලගේ ගමන success කරගන්න. right? මේකේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේක ගොඩක් සාර්ථකයි. ඔයාලට මේකේ demo එකේ වැඩ කරද්දී මේකේ demo එකේ වැඩ කරන්න පුළුවන් ඔයාලට. මේකේ demo එකේ වැඩ කරද්දී ඔයාලට පැහැදිලි වෙයි මේ කොහොමද මම නිකන් entry එකක් ගත්තේ. මේ කොහොමද මේකේ වැඩ කරන්නේ, කොච්චර මේක success ද කියලා. මම rise and fall එක ගත්තට මේකේ fall කියලා 162යි පෙන්වන්නේ. සාමාන්‍යයෙන් 185න් 90න් තමයි අපි මේකේ entries ගන්නෙ. right? ඉතින් ওই විදිහට තමයි වැඩේ වෙන්නේ. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. මම ඔයාලට අරන් එන්නම් ඉස්සරහට ෆෝන් එකෙන් කොහොමද මේක කරන්න කියලා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න මතක කරන්න එපා. ඉතින් අදට ඔයාලගෙන් සමුගෙන යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජයග්‍රාහී දවසක්.